අම්මගේ මේ තිබුණ අසනීපෙ මොකද්ද? මගේ අසනීපෙ තිබෙන්නේ ඇවිද ගන්න බෑ උකුල් ඇටි ඇවිදින්න පොටිම බෑ. ඔව්. මේ බැරි වුණාට පස්සේ තමයි මම පුළුවන් තරම් ඉස්පිතාල වලට ගිහිල්ලා බෙහෙත් අරගෙන සිංගල් බෙහෙත් පුළුවන් තරම් හැම තැනම කරා එකකටවත් සුවයක් ලැබුවේ නැහැ. මෙතෙන්ට ඇවිල්ලා ආපු දවසේ මම ඇවිදගෙන ගියා. ඊට පස්සේ මේ තමයි මට මේ තත්ත්වයටපත් වෙන්නේ කියන්නේ. බටහිර බෙහෙත් කරේ නේද ප්‍රයිවට් හොස්පිටල් වලින් එහෙම? කරා ප්‍රයිවට් හලාවතින්ම ප්‍රයිවට් කරා ඒත් මට බෙහෙත් විද්දා. ඒ විද්දාට කිසිම ගුණයක් නැහැ. දැන් ඒ අමාරුව තමයි ගොඩක් තියෙන්නේ. ඉතින් ඒක කරගෙන ඇවිල්ලා දැන් මට හොඳටම හොඳ වුණා. ඔව්. එතකොට අම්මා මේ දැන් මෙහෙ එනකොට මිනිස්සු ගොඩක් ඕවට අකමැතිනේ මේ වගේ දේවල් වලට. ඔව් ගොඩක් දෙනෙක් කිව්වා ඕවට ගියාට හරියන්නේ නැහැ දැන් බොරුවට දැන් මේ ඉස්පිරිතාලේ මේ මොනවාද ක්ලිනික් යන්න කියලා. ඔව් ක්ලිනික් යන්න කියලා ක්ලිනික් ගිහිලා තමයි ඉතින් ක්ලිනික් එකෙන් ડોක්ටර්ලා කිව්වා මට දැන් බෙහෙත් නැහැ කියලා. ඔව්. ඒකෙන් ඉඳලා ඉතින් මොනවා කරන්නේ? බොන්න දීලා ඉවර වෙලා දැන් බෙහෙත්. වේදනානාශක වගේ දීලා දුන්නා මාස දෙකෙන් දෙකට ඇවිල්ලා ගන්න කියලා. ඉතින් මම මේ මොනවද නැතුව මම මේ එකෙන් බලාගෙන ඉඳලා තමයි මෙතෙන්ට ඇවිල්ලා මට සුව කරා. මම එතකොට ඇඳෙත් හිටියද? ඇඳෙත් හිටියද? ඇඳේ කියන්නේ ඉතින් ඇවිද ගන්න වැඩක් කරන්න බෑ. පොඩ්ඩ ඇවිදිනකොට කැක්කුව වැටෙනවා. දැන් ඇවිදලා බලමුද පොඩ්ඩක්? හොඳයි. ඇවිදින් බලන්න හොම්ම නැගිටලා. ඔය දොර අරන් යම් බාන්න දෙට. හෙඩ්ලයින් හරි දැන් උන්න හැටියට හොඳයිද? උන්න හැටියට හොඳයිද? හොඳයි. මොකද කියන්න තියෙන්නේ බලන් ඉන්න අයට? බලන් ඉන්න අයටත් ඇවිල්ලා මේ මෙතනින් ප්‍රතිකාර කරගෙන සුව වෙලා මං වාගේ ඇවිදින්න මේ වෙන්න කියලා මං කියනවා. හොඳයි. හරි එහෙනම් තේරුවන් සරණයි ඈ.